බෞද්ධ වේවා අබෞද්ධ වේවා අපි දන්නවා අබෞද්ධ ඇත්තොත් මේ ධර්ම ශ්‍රවණාදී කරනවා කියලා. මේ මොහොතේහි මා ඉල්ලා සිටිනවා මේ හැම දිනාගෙම තමන් එල්බගෙන ඉන්න දෘෂ්ටි වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඈත් වෙලා අපි යහපත අයහපත දෙක නැත්නම් කුසල් අකුසල් දෙක කුමක්ද කියලා තේරුම් ගන්නට උත්සාහ ගන්න. එතකොට අපි හැම දිනාගෙම තියෙන ප්‍රශ්නය විසඳ ගන්නට පුළුවන් වෙනවා. අපි අපේ දෘෂ්ටි වලටම එල්බගෙන ඉන්න ගියොත් අපිට පුළුවන් වෙන්නේ නැහැ කවදාවත් සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න. අපි හිතාගෙන ඉන්න හැටිම හරි කියලා ඉන්න ගියොත් ඒක අපිට සත්‍ය හොයන්නට බාධාවක් වෙනවා. දැන් එතකොට සමහරක් වෙලාවට කියයි එහෙනම් අපි බෞද්ධ පසුබිමෙත් ඒක නේද කරන්නේ කියලා. නෑ පින්වත්නි බෞද්ධ පසුබිමේ එහෙම එල්බගෙන ඉන්නට කොහෙත්ම අනුමැතියක් තියලා නෑ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්යන්ට. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඕනෑම මිනිසෙකුට සාධාරණයි. ඒත් ඔය ඇත්තන්ගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න. ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න. පැත්තකින් තියලා බලන්න මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක්. එක්තරා දර්ශනයක් උගන්වන එකක්. ජීවිතයේ මෙලව පරලොව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක්. ඒ දර්ශනයේහි ඔබ ඉන්නවද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කළා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්නට. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අර ගන්නවා නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන ඒ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත එක්කෙනා නෙමෙයි බෞද්ධයා කියන්නේ. ඒ නිසා අපි හිතමු අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් බුදුහාඳුරන්ගේ ධර්මයේ පිළිගත්තා නම් පිළි අරගෙන එයා ඒ ප්‍රතිපදාවට පිළිපන්න නම් බුදුහාඳුර කරේ විශ්වාසය තැබීම නෙමෙයි. දැන් අපි හිතමු ක්‍රිස්තියානි ලබ්ධිකයෙක්. ක්‍රිස්තියානි ලබ්ධිකයට බෞද්ධයෙක් වෙන්නට ඕනේ. ඒ ක්‍රිස්තියානි ලබ්ධිකයාට බෞද්ධයා වෙන්න අවශ්‍ය නම් එයාට මම බුදුහාඳුර පිළිගන්නයි කියවට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයාට බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ එයා බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මය එයා පිළිගන්නවා. පිළි අරගෙන එයා ඒ ධර්ම ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න ලෑස්ති නම් විතරයි එයා බෞද්ධයෙක් වෙන්නේ. නැත්නම් එයා ලේබල් එකක් ගහගත්තට ඔය අනිත් ආගම් වල වගේ හරි දැන් මං මේ ආගමට ආවා මේ ආගමට ආවා වගේ අනිත් ආගම් වල වගේ බෞද්ධයෙක් ඒ ආගම් ධාරියෙක් වෙනවා වගේ බෞද්ධයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයා නම් ඒ ප්‍රතිපදාවේ ඉන්නට ඕනේ. ඒ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරු දේශනා කළේ සැප ලැබෙන ප්‍රතිපදාව කියලා. දැන් අපි සැප හොයාගෙන යනවා කියලා කිව්වා. අපි සැප හොයාගෙන යන ඇත්තන්ට සැප ලැබෙන ප්‍රතිපදාව බුදුහාමුදුරු දේශනා කළා. බලන්න මේක අපි පැත්තකට වීසි කළා දාලා. දැන් අපි හිතන්න පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියලා. මම හිතනවා ආගම් ભેදයකින් තොර, ಜಾති ભેදයකින් තොර ඕනෑම උගතෙකුගෙන් ඇහුවොත්, ලෝකයේ පිළිබඳ දන්න කෙනෙකුගෙන් ඇහුවොත් කවුද ලෝකයේ පහළ වුණ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයා කියලා එයත් මධ්‍යස්ථව පිළිතුරු දෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන්නේ නිකන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වෙන්නේ එයාගේ දර්ශනය ලෝකයට වැඩක් වෙන්නට ඕනේ. ජනතාවට වැඩක් වෙන්නට ඕනේ. ඒ වෙන නිසා තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හැටියට පිළිගන්නේ. ඒ දර්ශනය අපිට තියෙනවද අද? අහිමි වෙලාද? නැහැ. ඒ දර්ශනය අපිට තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒ දර්ශනය ක්‍රියාත්මක කරනවද කියන එකයි. මේක බෞද්ධ රටක්. මේ බෞද්ධ රටේ බෞද්ධ දර්ශනයක් තියෙන ඕනේ රට බෞද්ධයි කියලා කියනවනම්. බෞද්ධ රටක් කියලා අපි කියන්නේ නිකන් අවමානෙත් නෙමෙයි. ඒක නිකන් ලිහිල් කරලා නෙමෙයි. අපි බෞද්ධ රටක් කියලා කියන්නේ ලෝකෙම පිළිගන්නවා බෞද්ධ දර්ශනය ශ්‍රේෂ්ඨ දර්ශනයක් කියලා. දැන් බලන්න ලෝකයේ අනිත් රටවල් බුදුදහම කිසි විදිහකට ආගමක් හැටියට පිළිගන්නේ නැහැ. දැන් ඇමරිකාව වුණත් ඕස්ට්‍රේලියාව වුණත් බුදුදහම ආගමක් හැටියට පිළිගන්නේ නැහැ. ඒත් පිළිගන්නේ බුදුදහම දර්ශනයක් හැටියට. දර්ශනයක් හැටියට අරගෙන පාසල් තුල හිටන් බුදුදහම උගන්වන්නට අවසර දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල පවා බුදුදහම උගන්වන්නට අවසර දීලා තියෙනවා. ඇයි? ඇත්තයි ජීවිතය හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ දර්ශනය. බුදුහාමුදුරු කිව්වේ නෑ හරි මම මෙහෙම කරනවා කියලා ඔය ඇත්ත පිළි අරගෙන මට සාදු කියන්න කියලා. බුදුහාමුදුරු දේශනා කළේ නෑ. බුදුහාමුදුරු දේශනා කළේ මේ දේශනා කරන ධර්මයේ පිළිපදින්න. ඒකයි
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මෙන්න මේ හේතුවක් තියෙනවා. නිකම්ම නෙමෙයි මේ තෙරුවන් සරණ යාම කරන්නේ. තෙරුවන් සරණ යන්නේ එකේ විශේෂ අර්ථයක් තියෙනවා. අර අපි කලින් කතා කළා ඇයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ? බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ එකම එක කාරණයක් සඳහා. සත්වයාට මේ සාංශාරික දුකින් මිදෙන්නට මඟ පෙන්වලා දෙන්නට. දුකින් මිදෙන්නට මඟ පෙන්වලා දෙන අතරේදී බුදුරජාණන් වහන්සේ ඒ දුකින් මිදෙන්නට යන මාර්ගය තුල මෙලව සැප, පරලොව සැප හැම දෙයක්ම දේශනා කළා තියෙනවා. දැන් බලන්නට මේ ගාථාවම අරගන්න. ඊට ඉස්සෙල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා අපි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඇයි? බුදුහාඳුරෝ යම් දෙයක් දේශනා කළා නම් ඒ දේ පිළිගන්න මම ලෑස්ති. හැබැයි බුදුහාඳුරෝ දේශනා කරපු දේ පිළිගත්ත පමණින් බුදුහාඳුරෝ හරි කියලා කියපු පමණින් ඒ අර්ථය සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් අද සමහර ක්‍රිස්තියානි ආගමිකයන් ඉන්නවා, සමහර අන්‍ය ආගමිකයන් ඉන්නවා බුදුහාඳුරන්ගේ දර්ශනය පිළිගන්නවා. පිළිගත්ත පමණින්ම සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් ධම්මං සරණං ගච්ඡාමි කියලා එකක් තියෙනවා. බුදුහාඳුරෝ ඒ தത്വයට පැමිණීම සඳහා යම් ධර්මයක් දේශනා කළාද, යම් දර්ශනයක් දේශනා කරාද, ඒ දර්ශනය මම පිළිපදිනවා. ඒක තමයි ධම්මං සරණං ගච්ඡාමි කිව්වේ. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි කියවට හරියන්නේ නැහැ. හැබැයි ධම්මං සරණං ගච්ඡාමි කිව්වට හරියන්නේත් නැහැ. ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙන්නේ නැත්තම්. බලන්න ඒකනේ බුදුහාඳුර අන්තිම මොහොතේ පරිනිර්වාණ මංචකයේදී ආනන්ද හාමුදුරන්ට කියනවා අර දෙවිවරුන් දේව් ගඳින් මලින් සුවඳින් බුදුහාමුදුරන්ට උපහාර දක්වද්දී ආනන්ද මේ සියලු පූජාවන් තථාගතයන්ට උපහාර පිණිසයි. එහෙත් මෙපමණකින් තථාගතයන් පිදුවා වෙන්නේ නම් නැහැ. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙයිද අන්න ඒතනත්තායි මට නියමාකාරයෙන් උපහාර දක්වන්නේ කියලා පිදුවා වෙන්නේ කියලා හිත. ඒතර එහෙනම් ඉස්සෙල්ලා මොකද අරමුණු කරන්න ඕනේ? ප්‍රතිපත්ති පූජාව ධර්මානුධර්ම ප්‍රතිපන්න වීමයි අවශ්‍ය වෙන්නේ. කවදාවත් ධර්මානුධර්ම ප්‍රතිපන්න නැති කෙනෙකුට බුදුහාඳුරන්ට ආමිෂයක් පූජා කරන්න බෑ සාර්ථකාන්දමේ. බුදුහාඳුර කවුද කියලා දැනගන්න එපා. ආමිෂයක් පූජා කරන්න. බුදුහාඳුර කවුද කියලා දැනගන්නත් නම් මොකද්ද මග? බුදුහාඳුරන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා කියත හැකිද බුදුහාඳුර මෙයයි කියලා? මේ බුදුරජාණන් වහන්සේ කියලා? නෑ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුද්ධ ශරීරයේ බුදු වෙනට ඉස්සෙල්ලා තිබුණා. උපන්දා ඉඳන්ම තිබුණා. කවුරුත් ඒකට වැඳේ නෑනේ. වැඳුම් පිඳුම් පටන් ගත්තේ කවද්ද? බුද්ධත්වයට පත් වෙච්ච තැන් ඉඳන්. එහෙනම් ශ්‍රේෂ්ඨ ඒ ඥානයයි. අර රූපේ නෙමෙයි. ඉන්සයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ භික්ඛවේ යෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලී යමෙක් ධර්මය දකිනවා නම් එතනත්තා මාව දකින්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මය දකිනවා නම් එතනත්තා මා දකිනවා. එහෙනම් අපි ආමිෂයක් හරියට බුදුහාඳුරන්ට පූජා කරන්නට නම් ඉස්සෙල්ලා බුදුහාඳුර දකින්න කෙනෙක් වෙලා ඉන්නට ඕනේ. ඒ බුදුහාඳුර දැකීම රූපය තුළින් නෙමෙයි ධර්ම මාර්ගයේ පිළිපදිමින් දකින්නට ඕනේ. ඒතර යමෙක් ධම්මං සරණං ගච්ඡාමි කියලා හරියට පිවිසෙනවා නම් එතෙන්ට අන්න එයා බුදුන් දකින්න කෙනෙක් වෙනවා. ඉතින් මේ தત્ත්වේ නැතුව මම බුද්ධ ආගමේ මන් බුද්ධ ආගමේ කියලා කිය හිටියත් නම් හරිය